තමන් ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට හැබෑම සාධාරණයක් ඉෂ්ට කරගන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතය අති දුර්ලභයි. නමුත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අපිට හම්බුණා. අපි පින්නතුන් හිතෙන්නේ නැද්ද? වෙන රටක ඉපදුනාට වඩා මේ රටේ අපි ඉපදුනේ හුඟක් පින් කරලා කියලා. බැලුව බැලමට එහෙම හිතෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු විඳින දුක් ඇමරිකාවේ මිනිස්සු විඳින්නේ නැහැ. ඒක දියුණු රටක්. ජපානය කියන්නේ දියුණු රටක්. ඒ වගේ ලෝකේ තව දියුණු රටවල් වල ඉපදිච්ච මිනිස්සු අපි වගේ දුක් විඳිනවද? එහෙනම් අපි එහෙ ඉපදුනා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. නමුත් මෙහෙ ඉපදිච්ච අය දැනගන්න ඕනේ අපි මෙහෙ ඉපදුනේ ඇයි කියලා. එහෙ ඉපදිච්ච අයට වඩා සංසාරේ හුඟක් පින් කරලා තිබුණ නිසා තමයි ලංකාව වාගේ රටක සම්මාදිට්ඨික පවුලක අපි ඉපදෙන්නේ. ඒ අයට වඩා පින් කරලා නිසා. මොනවද ඒ අයට වඩා අපි කරලා තියෙන පින්? හිතන්නකෝ ඒගොල්ලෝ මැරිලා කොහේ ඇයිද කියලා. සම්මාදිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද? ලෝකේ බරපතල අකුසල කර්ම 6ක් තියෙනවා. මොනවද? ආනන්තරීය කර්ම 5යි මිත්‍යා දෘෂ්ටියයි. ආනන්තරීය කර්ම වලටත් වඩා බරපතලයි මිත්‍යා දෘෂ්ටිය. ඇමරිකාවේ ජනාධිපති වෙලා සැප වින්දා. අවුරුදු වැඩිම වුණොත් 80ක් 100ක් සැප විඳි. මරණයෙන් පස්සේ කොහෙද? මරණයෙන් පස්සේ ඒකාන්තයෙන් දුගති. එහෙම කල්පනා කරලා බලනකොට ලංකාව වගේ රටක සම්මාදිට්ඨික පවුලක හිඟන්නේ වෙලා උපදින එක ඊට වඩා සැපයි. හැබැයි සිහිය ප්‍රඥාව ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. අපි එහෙම ඉපදිලත් අපි අපේ ජීවිතේට ඒකෙන් ප්‍රයෝජනයක් අරගන්නේ නැත්නම් ඒක මහත් වූ අවාසනාවන්ත තත්ත්වයක්මයි. ඉතින් වැඩි වැඩියෙන් අවාසනාවන්ත බව ඇත්ත. නමුත් අපිට අවස්ථාව තියෙනවා. සසර පින් කරලා තියෙනවා. ඒ වාගේ තැනකට නොයා මේ වාගේ තැනකට ආවේ මොකටද කියන කාරණාව නමුත් මතක නැහැ. ඒ මතක නැති. මැරිලා ඉපදිච්ච හින්දා. මැරිලා ඉපදිච්චාම මතක නැහැනේ. අපි මෙහි ඇවිල්ලා තියෙන වෙන වැඩකට. නමුත් අපි කරන්නේ වෙන වැඩ වගේ. මෙහි ඇවිල්ලා තියෙන්නේ වහවහ පින් කරගෙන ආයේ සුගතියට යන්න. නමුත් දැන් අපි ඇවිල්ලා කුසල් කරන එක පැත්තක තියලා තෘෂ්ණාව පස්සේ දුවනවා. ඒ කියන්නේ වැඩපල කරන්න එපා, සල්ලි හරි හම්බ කරන්න එපා, ව්‍යාපාර කරන්න එපා කියන කාරණාව නෙමෙයි මේ කියන්නේ. ඒ සියල්ල කරන ගමන් තමන්ගේ පෞද්ගලික ලාභය හදා ගන්න ඕනේ. හම්බ කරපු ධනය ඔක්කොම මෙහි තියලා යන්නේ. ඒ මොකවත් ගෙනියන්න පුළුවන්ද? පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි අත්ථනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. මොකද්ද මේ කියන්නේ? මට පුතු ඉන්නවා, මට ධනය තියෙනවා කියලා සතුටු වෙනවලු කවුද? බාලයා. ඉති බාලෝ විහඤ්ඤති. කහනෝ අත්තාහි අත්ථනෝ නත්ති. තමන්ට තමන්වත් නැහැ. මොන පුතුද මොන ධනෙද? ඇත්තටම අපිට සල්ලි තියෙනවා කියලා කිව්වට අපි මැරෙන්න වෙටිච්චාම මේ සල්ලි වලට පුළුවන් ද අපි වෙනුවෙන් මොකවත් කරන්න? සල්ලි බැංකුවේ තියෙනවා. නැත්තම් ලාච්චුවේ තියෙනවා. අපි මෙරෙලා යනවා. හදාපු ළමයි බලාගෙන ඉන්නවා. අපි මෙරෙලා යනවා. දැන් ඉතින් හම්බ කරපු ඔක්කොම මෙහි තියලා නෙමෙයිද යන්නේ? දැන් කො මට අරන් යන්න දෙයක්? මග වියද? මග වියදම් මොකද? එතකොට දැන් මග වියදම් නැතුව මගට බැස්සාම මොකද වෙන්නේ? කෑමක් නැහැ, බීමක් නැහැ.
වාහනයක යන්නත් බෑ. කොච්චර අසරණද මග වියදන්නේ නැතුව මගට බැස්සා. එතකොට ඒ මග වගේද මේ සංසාර මග. ජීවත් වෙච්ච ලෝකේ අතහැරලා වෙනම ලෝකෙක යන්නේ. ඉතින් කොහොමද වියදන්නේ? දැන් මේ ලෝකේ අතහැරලා මග වියදන් නැතුව මගට බහැලා මොකක් වෙන්නේ? මග වියදන් නැති හින්දා නිකම්ම යන්න පුළුවන් ලෝක ටිකක් තියෙනවා. ඒ තමයි නරක තිරිසන් ප්‍රේත අසුර. ඒවට නොයා සුගතියෙන් සුගතියට යන්න නම් රැස් කරගත්ත මග වියදන් තියෙන්න ඕනේ. පෙර ඔබ රැස් කළා. ඒක තමයි ඔය භුක්ති විඳින්නේ. හැබැයි ඒක භුක්ති විඳින අතරේ ඊට වඩා හුඟක් රැස් කරන්න ඕනේ. මීට වඩා හොඳ තැනකට යන්න පුළුවන් විදිහේ යමක් රැස් කරගන්න ඕනේ. ඒකින්ද අපිට කියලා හම්බ කරගත්ත දෙයක් ඇත්තටම අපි සන්තකව තියෙන්න ඕනේ. ඒක කරන්න වීර්යය වඩන්න. ඒක කරන්න හිත පහල කරගන්න. සත්පුරුෂයන්ගේ ආශ්‍රය හොයාගෙන යන්න. නිවැරදිව ධර්ම ශ්‍රවණය කරන්න. යටත් පිරිසෙන් මාසෙකට සැරයක්වත් පන්සිල් වලට වඩා උසස් සීලයක් ආරක්ෂා කරන්න. මාසෙකට පොය 4ක් අපිට තියෙනවා. නමුත් දැන් පොය 4ක් ගැන දන්නෙත් නෑනේ. දැන් තියෙන්නේ 15ක විතරයි. 15කටවත් පූර්ණ උපෝසතයක් සමාදන් වෙන්න. හැබැයි 15කට විතරක් සිල් අරන් යද්ද? පන්සිල් හැමදාම තියෙන්න ඕනේ. පන්සිල් කියන්නේ ජීවිතයේ අත්විවරම. පදනම. පන්සිල් වලින් බැහැර වෙලා නම් ඒකාන්තයෙන් නිරේ උපදිනවා. ඒකින්ද අනිවාර්යෙන් පන්සිල් තියෙන්න ඕනේ. මොකද ලෝකවද්දීනේ. බුදුරජාණන් වහන්සේ පනවපුවානේ මේ පන්සිල් කියන්නේ. ලෝකවද්දීයි. ඒක මේ ස්වභාව ධර්මයාගේ නීතිය. ප්‍රාණඝාත කළොත් දඬුවම් කරනවා. හොරකම් කළොත් දඬුවම් කරනවා. වැරදි කාම සේවනය කළොත් දඬුවම් කරනවා. ස්වභාව ධර්මයාගේ නීතිය. ඉතින් ඒක කඩහම දඬුවම් කරනවා. මේ ලෝකේ නීතිය කඩහම උසාවියෙන් දඬුවම් කරනවා. ස්වභාව ධර්මයාගේ නීතිය කඩහම සතර පායට දාලා දඬුවම් කරනවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන හැමෝම ළඟ පන්සිල් තියෙන්න ඕනේ. අපායට අකමැති නම් පන්සිල් තියෙන්න ඕනේ. ඒ මත ඉඳගෙන වෙනත් විශේෂ සීලයක් රැක ගන්න ඕනේ. යටත් පිරිසෙන් පන්සිල් විතරක්වත් අපි ළඟ තියෙනවා නම් මරුණට පස්සේ අපායට යන එකෙන් බේරෙන්න පුළුවන්. කොයි තරම් ආරක්ෂා සම්පත්තියක් මේ පංචශීලයේ විතරක් අපට හදනවද? අපි පින්නතුන් අහලා ඇති සතුල්ල කායික දෙවිවරු ගැන. සතුල්ල කායික දෙවියෝ කියන්නේ කාටද? එකටම සිල් රැකලා එකටම මැරිලා එකටම දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය සතුල්ල කායික දෙවිවරු. පස්සේ දවසක් එනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. සතුල්ල කායික දෙවිවරු කොහොමද එහෙම එකටම මැරිලා එකටම දිව්‍ය ලෝකෙ යන්නේ? 700ක පිරිසක් නැවට නැංග විදේශ ගමනක් යන්නේ. දවස් කීපයක් නැව යාත්‍රා කරනකොට නැව කුණාටුවකට අහු වෙලා මොහොතපත් වෙන්න යනවා. නැවේ ඉන්න කට්ටිය ඔක්කොම තම තමන්ගේ ඉෂ්ට දේවතාවෝ සිහිපත් කර කර අඬනවා. නැවේ 700න් එක පුද්ගලයෙක් විතරයි දුකක් බයක් කඳුලක් නැතුව ඉන්නවා. අර කෑකෝ ගහ ගහ හිටපු මිනිස්සු මේ මිනිස්සයා විතරක් මොකද කෑ ගහන්නේ නැත්තේ? අහන උඹට බය නැද්ද? ඔහු කියනවා මට බය නැහැ. ඇයි බය නැත්තේ? මං මේ නැවට නැංගෙත් සංඝයාට දන් දීලා පන්සිල් අරගෙන මං ඒ හින්දා මැරෙන්න බය නැහැ. ඊට පස්සේ අර පිරිස කියනවා එතන ඉඳලා කතා කරන්නේ ආචාර්යතුමනි කියලා. අපිට ඒ බය නැති ක්‍රමේ කියලා දෙන්න බැරිද? උගන්වන්න බැරිද ඒ සිල්? පුළුවන් කියලා. 700 ගොඩවල් 7කට බෙදුවා. පළවෙනි 100ට පන්සිල් දුන්නා. ඒ පන්සිල් දෙනකොට නැවට වතුර ඇවිල්ලා ගොප්පැටේ ගාවට එනකන් බලලු කර ගාවට එනකන් වතුර. දෙවෙනි 100ට පන්සිල් දීලා ඉවරනකොට දණිහ ගාව වතුර. තුන්වෙනි 100ට පන්සිල් දීලා ඉවරනකොට ඉන ගාව වතුර.
හතරවෙනි සීයට පන්සිල් දීලා ඉවරනකොට නාභිය ගාව වතුර. පස්වෙනි සීයට පන්සිල් දෙනකොට පපුව ගාව වතුර. හයවෙනි සීයට පන්සිල් දෙනකොට බෙල්ල ගාව. හත්වෙනි සීයට පන්සිල් දෙනකොට යන්තම් වතුර පෙවෙන්න ඔන්න මෙන්න කට ගාව. ඊළඟ මොහොතේ සියලු දෙනාම වතුර ගිලිනවා. මුහුදු ජීවින්ට ආහාර බවට පත් වෙනවා. නමුත් මැරෙන කෙනා දිව්‍ය ලෝකෙ උපදිනවා. එයි මොහොතක් රැකපු සීලය. මොහොතක් රැකපු සීලය එච්චර වටිනවා. එතකොට දැන් අපේ අයට හිතෙනවද? දැන් පන්සිල් ගත්තනේ. බණ අහන්න කලින් පන්සිල් ගත්තා. හැබැයි බණ අහන්න හිටපු කවුරුවත් තාම පන්සිල් කැඩුවේ නෑනේ. එහෙනම් එහෙම මොහොතක් රැකපු සීලය එහෙම වුණා නම් දැන් පැය දෙකකට ආසන්න කාලයක් රැකපු සීලය නිසා එහෙනම් අපිට එහෙම වෙන්නේ නැති වෙයිද? එහෙම වෙන්නේ නැහැ. මේ සිල් සමාදන් කරනකොට පන්සිල් සමාදන් වෙච්ච අය කී දෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. පන්සිල් කියවපු අය කී දෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමාජෙ වෙන්නේ පන්සිල් සමාදන් වෙනව නෙමෙයි සිල් කියවනවා. සිල් කියවනවා කියන එකේ වැඩක් නැහැ. සිල් සමාදන් වෙන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ මතක් වෙච්ච කී දෙනෙක් ඉන්නවද කියලා මතක් කරන්නකො මට නම් මතක් වුණා කියලා. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට මේ ධර්ම රත්නේ සිහිපත් වෙන්න ඕනේ. සංඝං සරණං ගච්ඡාමි කියනකොට ආර්ය මහා සංඝ රත්නේ මතක් වෙන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියලා කියනකොට දිවි හිණීම් ප්‍රාණඝාත කරන්නේ කියලා සිහියට එන්න ඕනේ. එතකොට තමයි සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ. ඔහේ උඩබිම බලාගෙන කියවන්නම් වාලේ කියවලාගි නතර වෙනවා නම් ඒකට කියන්නේ සිල් කියවනවා කියලා. සිල් සමාදන් වීමයි කියවීමයි දෙකක්. එතකොට නැවේ ඉන්න කට්ටිය දිවි හිමියෙන් මේ සිල් උල්ලංඝනය කරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න. කොයිතරම් ප්‍රබලයක්ද මේ පන්සිල්? අපේ ජීවිතවල පන්සිල් බිඳුන අවස්ථා කොච්චරද කියලා හිතලා බලන්න. දවසකට කී පාරක් පන්සිල් බෙදෙනවද? හොඳට හිතලා බලන්නකො සිහියේ කොච්චර පන්සිල් බෙදෙනවද කියලා. නමුත් සඳහන් කරනවා යම් කෙනෙක් අද මේ දැන් මේ සෑමලුවට ගිහිල්ලා ස්ථීර සාර පොරොන්දුවක් බුදුරජාණන් වහන්සේට දෙන්න පුළුවන් නම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දැන් මේ වෙලාවේ ඉඳලා මම මැරුවත් මම සිල් පදේ නම් කඩන්නේ නැහැ. හැබැයි ඒක හෘද සාක්ෂියට එකඟවම වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ ගෙදර යනකොට කිඹුලෙක් ඇවිල්ලා ළමයා උස්සගෙන දුවනවා කියලා. ළමයා බේරගන්න කිඹුල මරන්නේ නැති වෙයිද? එහෙම අවස්ථාවකට මූණ දුන්නොත් ඒත් කිඹුල මරන්නේ නැහැ කියන තැන තමයි ඉන්න ඕනේ. හැබැයි ඔබ එතන එහෙම්මම පිහිටියොත් සත්‍ය ක්‍රියාවක් කළොත් මම මේ සිල් පදේ කඩන්නේ නැතුව ඉඳයි කිඹුල මරන්නේ නැත්තේ. සමහරට දරුවා දාලා යන්න පුළුවන්. දරුවට කරුමයක් තිබ්බේ නැත්තම්. ඒ තරම් සීලේ සත්‍ය ක්‍රියාවක් ප්‍රබලයි. ආන්ගේ මන් සඳහන් කළේ එහෙම හෘද සාක්ෂියට එකඟවම පොරොන්දුවක් වෙලා මළුවෙන් නැගිටිනකොට පිටිපස්සෙන් පිහියෙන් යන්නොත් උපදින්නේ සුගතිය කියලා කියන්නේ. එතකොට තේරෙනවද හරියට රකින්න සීලය මොනතරම් රැකවරණයක් අපිට සලස්වනවද කියලා. මේ ලෝකේ හම්බ වෙන හොඳම කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හොඳම කල්යාණ මිත්‍රයෙක්. මොකද මේ ධහමට විතරනේ අපි අපායෙන් ගොඩ ගන්න පුළුවන්. ඉතින් ඒ හැර කල්යාණ මිත්‍රයෝ තව කොහෙද? ඊට පස්සේ අපායෙන් ගොඩ යන මඟ කියලා දෙන සත්පුරුෂයෝ. එවන් අය ජීවිතයට එකතු කරගෙන තමන් ලබාගත් ශ්‍රේෂ්ඨ වටිනා මනුස්ස ජීවිතයට හොඳ මිලක් නියම කරන්න. හොඳ මිලක්. ඒ කියන්නේ මේ හැම ජීවිතයක්ම අමිලයි. මනුස්ස ජීවිත මිල කරන්න බෑනේ. මේ ඉන්න අය අතරත් රහත් වෙන්න පින් තියන අය ඕන තරම් ඇති. නම් මගට බහැලා නැහැ.
ඒ මාර්ගයට එන්න ඕනේ. වැහිලා තියෙන අඳුරු පටලේ ඉරන්න ඕනේ. ඒක ඉරන්නේ සත්පුරුෂයෝ හම්බෙච්චාම. ඕනෑම කෙනෙකුගේ ජීවිතේ සත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් කුසලයේ මතුවලා එන කාලයක් තියෙනවා. ඒක එනකන් කියලා බලාගෙන ඉන්න එපා, ඒක මතු කරගන්න. නැත්තම් එනකන් කියලා බලාගෙන හිටියා මීට කලින් මැරුණා. ඒක මතු කරගන්න ඕනේ. අපි සුදත් චන්ද්‍රසේකර මහත්මයා නිතරම කියන කාරණාවක්. ධර්මයත් එක්ක ජීවිතේ කොයිතරම් සැනසෙනවද කියලා. ඔබේ ජීවිතේ හොඳම සැනසීම තියෙනවා නම් ඒ ධර්මයත් එක්ක. එන දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතේ ලැබුණා. ලංකාව වගේ වටිනා තැනක ඉපදුණා. ඕනතරම් පින් කරගන්න අවස්ථාව ලැබුණා. මෙහි කරගන්න තියෙන පින් වෙන කොහෙවත් කරගන්න බැරි තරම්. මේ හින්දා කවදාවත් පිරෙන්නේ නැති තෘෂ්ණා ගංගාව පුරවන්න උත්සාහ කරන්නේ නැතුව තමන්ට අවශ්‍ය සාධාරණේ මනාව සම්පූර්ණ කරන්න ඕනේ. මොකද පින් කරන්නේ නැතුව හුඟක් අය කියන කතාවක් නේ වෙලාවක් නැහැ කියලා. බණක් අහන්න වෙලාවක් නැහැ. මලක් පහනක් පූජා කරන්න වෙලාවක් නැහැ. තුනුරුවන් වඳින්න වෙලාවක් නැහැ. ඔය වෙලා නැහැ කියන අයට ඕන තරම් වෙලා තියෙනවා නිකන් කාලේ නාස්ති කරන්න. එහෙම නැත්නම් අපි කැමති නමුත් මේ වැඩත් එක්ක ඉතින් කොහොමද කරන්නේ කියන අය කොච්චර ඉන්නවද? මේ වාගේ පින්කමකට එන්න කියලා කියහම බලන්නම් කියන අය කොච්චර ඉන්නවද? ඇයි එහෙම වෙන්නේ? තෘෂ්ණාව නිසා. අපේ පරමාවශ්‍ය දැනට අවුරුදු 120යි. සඳහන් කරනවා 100න් පල්ලෙහාට බැස්සට පස්සේ මිනිසුන්ට ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා. ඒ තෘෂ්ණාව වැඩි, ශ්‍රද්ධාව වැඩි. අදටත් එහෙම තියෙනවා. ධර්මයට වඩා දුරකථන ඇමතුමට ශ්‍රද්ධාව තියෙන අය කොච්චර ඉන්නවද? බණ අහන අතරෙත් ඇමතුම් ගන්නවා. බණ අහන අතරෙත් දුරකථනේ උස්සගෙන නැගිටලා දුවනවා. ඉතින් ධර්මයට වඩා ශ්‍රද්ධාව තියෙන බව නේ පේන්නේ ඇමතුමට. ඒක තමයි තෘෂ්ණාව. සමහරු මේ වගේ අවස්ථාවන් වලට සම්බන්ධ වුණත් කෙරවලේ වාඩි වෙනවා හිමීට නැගිටලා යන්න මොකද තව වැඩ තියෙනවා. තෘෂ්ණා ගඟ කවදාවත් පිරෙන්නේ නැහැ. ලෝකයේ තියෙන මහා ගංගා සමහර කාලෙට පිරීලා ගලනවා. සමහර කාලෙට මධ්‍යමව ජලය අරන් ගලනවා. සමහර කාලෙට වේලිලා යනවා. ඒ ස්වාභාවික ගඟේ හැටි. තෘෂ්ණාව කියන ගඟ කවදාවත් පිරෙන්නෙත් නැහැ, වේලෙන්නෙත් නැහැ. ඒ අපේ තෘෂ්ණාවේ අවසානයක් නෑ. තෘෂ්ණාව පිරීලත් නෑ, කොච්චර හෙව්වත් මදි. තෘෂ්ණාව වේලිලා ගිහිල්ලා නම් අපි මෙලවත් හැරලා. ඒක වෙන්නේ. උත්සාහ කරන්න ඕනේ වියලලා දාගන්නමයි. එහෙම නැත්නම් මේ යන විදිහට ගියොත් ඔක වෙන්නේ නැහැ. ලැබිලා තියෙන වාසනාවන්ත අවස්ථාවක්. මේ අවස්ථාව අවුරුදු කෝටි ගණනකින්වත් එන්නේ නැති අවස්ථාවක්. ඒකෙන් ප්‍රයෝජන අරගෙන අපායෙන් මිදෙන මඟ පන්සලේ තියෙනවා. ඒ ත්‍රිවිධ චෛත්‍යය ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ චෛත්‍ය රාජානන් වහන්සේ අහස් කුසට විවෘත වෙලා සුදු සුදු පාටින් බැබලෙනවා. ලංකාවේ දියුනේ අපේ මහ බුදුරජාණන් අපේ භාග්‍යතුන් වහන්සේ දෙව්ලොවින් නතර වෙන්නම ලංකාවට වැඩිය කියලා කියන්නේ තූපාරාමෙට. එහෙමනේ ධර්මයේ සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දෙව්ලොව ඉඳලා නවතින්නම ලංකාවට වැඩිය තූපාරාමෙට. අකුධාතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වලා තූපාරාම වැඩි. චන්ද්‍රසේකර මහත්මයා තූපාරාම මහසෑය ආකෘතිය අරගෙන මේ පිම්බිමේ අපූර්ව සෑයක් හදලා අපේ නිවන් දොර සුගතිය දොර විවෘත කරලා දීලා. එහෙනම් මේ මහසෑය ළඟට ඇවිල්ලා ශ්‍රද්ධාවෙන් වන්දනා කරලා සුගතිය දොර අරගන්න ලොකු කුඩා ඔබට තියෙන්නේ ලොකු අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන වහවහ සංසාරයෙන් එතර යන්න මේ ශ්‍රේෂ්ඨ අවස්ථාවෙන් කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වෙන්නේ. ශ්‍රද්ධා සිත පහළ වෙන්නේ.
කෝටි ලක්ෂයක් සක්වලේ ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවත් ඔබට නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.